හරි කංකාල බේසිය අපි ඉවරයි. කංකාල බේසිය කියති මතක් වුණේ. දැන් ගොඩක් අය ජිම් යනවනේ. ඔයගොල්ලෝ දන්න ජිම් ගියා කියලා විතරක් ඇඟ හැදෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ජිම් ගියාම වෙන්නේ ජිම් කියලා බර උස්සද්දී ඇඟේ තියෙන මසල්ස් අංශු මාත්‍ර වන ඇහැට පේන දේ ප්‍රමාණය ඉරනවා. ඩැමේජ් එක. එතකොට මේ ඩැමේජ් එක රිපෙයාර් වෙනවා නිදාගත්තා. සහ ඔයා කන කැම්බ් එක. ඔයා කන ප්‍රෝටීන් ඇඟට උරාගෙන නිින්දෙදී මෙන්න මේ කැඩලා ඉරලා තියෙන මසල් එක රිපෙයාර් කරන ගමන් කලින් තිබ්බරලා පොඩ්ඩක් සයිස් එක හදනවා. ඇඟ බලනවා දැන් මේ බර ඉස්සුවට මුගේ ඇඟට මේක දරා ගන්න බෑ. එහෙනම් මොකක්ද වෙන්න ඕනේ? මුගේ ඇඟ තව ටිකක් හයියට හදන්න ඕනේ කියලා. ඩැමේජ් එක රිපෙයාර් කරන ගමන්ම තුට්ටක් මසල් එක ටිකක් ලොකෝට ශක්තිමත් හදනවා. ඔන්න ඔය ප්‍රොසෙස් එක කාලයක් එක්ක ගියාම තමයි වගේ මසල් ඇත්තටම හැදෙන්නේ. ඉතින් සමහර අය ඉන්නවා බර උස්සනවා විතරයි. ඒවරේට කෑම කන්නේ හරියට රෙස්ට් එක ගන්නෙ නෑ. ඒ දේවල් එක්ක මේක කරොත් තමයි ඕගොල්ලෝ ඇඟ හැදෙන්නේ. ඉන්දියා කියලා විතරක් ඇඟ හැදෙන්නේ නෑ. කෑම සහ නිින්ද රෙස්ට් එක හැම දෙයකින්ම ඇඟ හැදෙන්නේ. අනිත් එක මේ ඕගොල්ලෝ මේ ඉගෙන ගන්නවා කියලා ස්පෝර්ට් කරන එක නවත්තන්න එහෙම ඕනවන්නේ ඔය ස්පෝර්ට් කරාම ඔයගොල්ලෝගේ මොලේ හැකියාව තමයි වැඩි වෙනවා. ඒවට තීරණ ගන්න ලේසි නිකන් මොලේ තියෙන වම් පැත්ත සහ දකුණු පැත්ත කියලා පැති දෙකක් ගන්න මේ පැත්ත කියන්නේ වම් පැත්ත ඔය කලාත්මක පැත්ත කියන දකුණු පැත්ත ස්පෝර්ට් කරා කියලා ඔයගොල්ලන්ට මේ ඉගෙන ගන්න පාඩුවක් වෙන්නේ ඒක ගන්න ටයිම් එක මෑච් කරගන්න ඕනේ. ඒකේ සාමාන්‍ය තීරණ ගන්න හැකියාව වගේ දේවල් සාමාන්‍යයෙන් දිනු වෙනවා. ස්පෝර්ට් එක නම් හොයයි දැනගරත් හොයයි ඔයගොල්ලෝ ශරීර සෞඛ්‍යවත් හොයයි ඒවත් බැලන්ස් කරන ගමන් මේ සබ්ජෙක්ට් එක බැලන්ස් කරලා ඔක්කොම ගන්නට කරගන්න. එකක්වත් මිස් කරගන්න බෑ. එහෙනම් ඊළඟට